හායි කොහොමද කට්ටිය? අද අපි බලමු කොහොමද මෙන්න මේ වගේ පුංචි හිංසක ළමයෙක් මෙන්න මේ වගේ මොන්ස්ටර් කෙනෙක් උනේ කියලා. කතාවේ නම ඇවිල්ලා ඩාම. මේ සීරීස් එක ටිකක් සංකීර්ණ කතාවක් වගේම ගොඩක්ම ඉවිල් එකක් මම බලලා තියෙන ටීවී සීරීස් වලින්. හරි ඔන්න එහෙනම් අපි පටන් ගමු. කතාව පටන් ගන්න 1991 අවුරුද්දෙන් එක කාන්තාව බය වෙලා වගේ ඉන්න සීන් එකකින් මෙයාගේ නම ඉතින් ග්ලෙන්ඩා. ඇයි මෙයා බය වෙලා ඉන්නේ කියලා ඇහුවොත් ඒකට හේතුව තමයි එයා ඉන්න ඇපාර්ට්මන්ට් එකට එහා පැත්තේ ඇපාර්ට්මන්ට් එකේ නිකන් හරියට මැෂින් එකකින් මොකක් හරි දෙයක් කපනවා වගේ සද්දයක් තමයි එන්නේ. ඒකට තමයි ඉතින් ග්ලෙන්ඩා මේ බය වෙලා වගේ බලාගෙන ඉන්නේ. ඒක ඉතින් කට් කරලා අපිට මේ පෙන්වන්නේ අපේ කතා නායකයා වෙන ජෙෆ්රි ඩාමව මූ පිහියක තිබ්බ ලේ වගේක් හොදනවා. ඒක ඉවරුණාට පස්සේ එයා ගෙදර එළියට යද්දි ග්ලෙන්ඩා එළියට ඇවිත් කියනවා ඩාමගේ ඇපාර්ට්මන්ට් එකේ සතෙක් කුණු වෙන වගේ පට්ට ගඳක් එනවයි කියලා. දැන් ටික කාලෙක ඉඳන් හැබැයි ඩාම නම් කියන්නේ එයාගෙන අපු මස් වගේක් නරක් වෙලයි කියලා. හැබැයි ඉතින් අපි හැමෝම දන්නවනේ ඇත්ත. ඒ නිකම්ම මස් නෙමෙයි. ඒ මිනි මස්. හම්මෝ. anyway ඩාම පස්සේ බාර් එකකට ගිහිල්ලා කොල්ලෝ ටික දෙනෙක් කතා කරන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා ඉතින් මූ ගේ කාරෙක් හොඳේ. ඉතින් ටික වෙලාවක් කොහම ඉඳලා එතන හිටපු එක කොල්ලෙක් මූ ඇපාර්ට්මන්ට් එකට එක්කන් යනවා. මෙයාගේ නම ට්‍රේසි. එයාට ඉතින් ඩාමර් කියන්නේ ටිකක් අමුතු ඩයලොග් කියලා තේරෙන්නේ වැඩි වෙලාවක් නම් යන්නේ. ට්‍රේසි යන්නේ හැදුවත් ඩාම යට හෑන්ඩ් කෆ් දාලා පිහිය දික් කරලා ට්‍රේසිට කියනවා ඉඳගන්න කියලා. ඩාමට දැන් ෆිල්ම් එක බලන්න ඕනලු. ඉතින් ට්‍රේසිට තේරෙනවා එයාට ගැලවියක් නැති කියලා. ඒ නිසා ඌ ඩාමව සීන් එකට ගන්න හදනවා. බලන්න යද්දි ඒකත් හැබැයි පොඩ්ඩක් වැඩ කරනවත් වගේ. ඩාම පස්සේ ට්‍රේසි ෆොටෝස් වගේක් ගන්නේ. එයා ආයේ ෆිල්ම් එක බලන්න ඕන කියන කලින් ට්‍රේසි ඩාමරව කොහොමද රවට්ටලා එයාට හොඳ දෙකක් තඩි බාලා මෙතනින් පැන ගන්න යාට පුළුවන් වෙනවා. මූ ඉතින් පාර දෝගෙන යද්දි කෑ ගහනවා. ඌ මාව මරන්න හැදුවා. ඌ මාව මරන්න හැදුව ගගා. ඒ සද්දෙට ග්ලෙන්ඩ් එලියට ඇවිල්ලා බලද්දි තේරෙනවා එයා කලින් හිටපු දේ හරි කියලා. මූ ඇවිල්ලා සීරියල් කිලර් කෙනෙක්. ඩාම සිගරට් එකක් පත්තු කරගද්දි ඌට තේරෙනවා ඕට ඉතින් දැන් කෙලවෙන්න තමයි යන්නේ කියලා. අනිත් පැත්තේ ට්‍රීසිට පුළුවන් වෙනවා පොලිසියේ අයත් එක්කම ආයම ඩාමගේ ඇපාර්ට්මන්ට් එක ඇතුළට එන්න. කොප්ස්ලා ඇතුළට ගියාම එයාලා හොයා ගන්නවා ෆොටෝස් ටිකක්. ඒ මොනවද දන්නවද? ඩාම මෙච්චර කල් මරපු අයගේ ෆොටෝස්. මූ නම් මහ පිස්සෙක් නේද? ඒකම ඩාම දුවලා පැන ගන්න හදද්දි පොලිසියේ කට්ටිය බිම දාලා එයාව අත්තරංගුඩ ගන්නවා. එදාම රෑ අපිට පෙන්වන්නේ ඩාමර්ගේ තාත්තා ලයනල්ව පොලිසියෙන් කෝල් එකක් ඇවිල්ලා එයා යනවා පොලිස් ස්ටේෂන් එකට කට උත්තර දෙන්න කියලා. එහෙදී ඩිටෙක්ටිව් පැට්‍රික් කෙනඩි සහ ඩෙනිස් මාෆි කියන මේ දෙන්න ලයනල්ට කියන ඇත්තට මොකක්ද උනේ කියලා. පොලිසිය ඩාමර් අත්තරංගුඩ ගත්තට පස්සේ ඒ හොයා ගන්නවලු මිනි හදවත් ඇටකටු මිනි ඔලු ඒ වගේම මිනිස්සුන්ව දිය කරන්න ජෙෆ්රි ඩාම පාවිච්චි කරපු ඇසිඩ් බැරල් ටිකකුත් හොයා ගන්නවලු. අන්න ඒකෙන් තමයි මිනි කුණු වෙන ගඳ ඇත්තටම ග්ලෙන්ඩට ඇවිල්ලා තින්නේ. බුදු අම්මෝ. ඒ විතරක් නෙවෙයි මෙයාලා හොයා ගන්නවා ඩාමර් මිනි හදවත් පවා කාලේ කියලා. ඔව් ඩාමර් කියන්නේ ඉතින් මෙහි පිට හිටපු දරුණුම සීරියල් කිලර් කෙනෙක්. ඩිටෙක්ටිව්ස්ලා ලයනල්ට කියනවා ටික වෙලාවක් අරන් එයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා. හැබැයි මේ සිද්ධ වෙච්ච දේ තාතර හිතා ගන්නවත් බෑ. එයා ඉතින් උත්තර දෙන වෙනුවට හොඳට මඩන්න පටන් ගන්නවා. ඉතින් එයාට මේ වෙලාවේ මොනව හිතනවද? මේ අතරේ ග්ලෙන්ඩටයි ඇපාර්ට්මන්ට් බිල්ඩින් එකේ හිටපු අනිත් අයටයි පොලිසියෙන් ඇවිල්ලා බලෙන් මයින් කරනවා. වැඩේ කියන්නේ මුළු බිල්ඩින් එකම දැන් අපරාධ සිදුවුණු තැනක් වෙලා. ඉතින් ඊළඟ සීන් එකේ පොලිසියෙන් අල්ලා ගිහපු ඩාමගෙන් ඩිටෙක්ටිව් කෙනඩි මාෆි ප්‍රශ්න කරනවා. ලෝය කෙනෙක්ට කතා කරලා මුකුත්ම කියන්න නැතුව ඉන්නව වෙනුවට ඌ කරපු හැමදේම කියන්න පටන් ගන්නවා. ඩාමගේ ජීවිත කතාව පටන් ගන්නේ 1966. එයාට අවුරුදු 6ක් වගේ වෙද්දී ඩාමගේ ෆැමිලි එකේ ඉස්සර ඉඳන් පොඩි ප්‍රශ්න තිබිලා. එයාගේ අම්මා ජොයිස් ඩාම ලයනල් එක්ක මාරතරෙන් තමයි ඉඳලා තින්නේ. නමුත් එයාලට ඒ වෙනකොටත් ළමයි දෙන්නෙක් ඉඳලා. එක්කෙනෙක් අපේ කතානායක වෙන ජෙෆ්රි ඩාම, අනිත් කෙනා තමයි ඩේවිඩ් ඩාම. anyway ඩාමර් ඉස්සර ඉඳන්ම ටිකක් හරි අමුතු ළමයෙක්. එක දවසක් එයා ස්කිඩියෝ කියව දෙනෙක් එයාගේ ටීචර්ට තෑග්ගක් විදියට දීලා ටීචර් එක ඕන් නැති කිව්වහම මූවේ ස්කිඩියෝ ඉන්න බෝතලයට මෝටෝ ඔයිල් දාලා උන් පණ ඇද මැරෙන දිහා බලාගෙන ඉන්නවා. අපිට වෙනවා පුංචි කාලේ ඉඳන්ම ඩාම මාරාසවෙන් ඉඳලා සත්තු මැරෙද්දී උන් රියැක්ට් කරන්නේ කොහොමද කියලා බලන්න. බලද්දී තාත්තා තමයි ඩාමර්ව මේ පැත්තට යොමු කරලා තින්නේ. මොකද එයා හිතලා තින්නේ ඩාමර් ලොකු වුණාට පස්සේ හොඳ විද්‍යාඥයෙක් වෙයි කියලා. අන්න ඒ නිසා තමයි එයා මැරිච්ච සත්තුන්ව ගෙනල්ලා ඩාමර් එකේ එක කොටස් කපලා බලලා තින්නේ. ඔහොම ඉතින් ටික කාලයක් යද්දී ජෙෆ්රිගේ දෙමව්පියෝ පවුල් ප්‍රශ්න නිසා ඩිවෝස් වෙනවා. ඒ නිසා ජෙෆ්රි ආර්මි එකට ජොයින් වෙලා තමයි හැදී වැඩෙන්නේ. පස්සේ අපිට
1981 අවුරුද්දේ ඉන්න ජෙෆ්රිය පෙන්නුවාම ඕ කිසිම රස්සාවක් නැති සල්ලි එහෙම අතේ නැති නිකම්ම නිකමෙක් වෙලා එයා ඉතින් එයාගේ තාත්තට කියලා කොහොම හරි ජෙෆ්රිට එයාගේ ආච්චිත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ටික දවසකට පස්සේ එයා ආච්චිට උදව් කරගෙන එයාගේම ජොබ් එකකුත් හොයා ගන්නවා. හැමදේම ඉතින් හොදින් ටික කාලයක් කොහොම ගත වෙනවා. හැබැයි එක දවසක් ඇඳුම් ෂොප් එකක හිටපු පිරිමි ඩම්මි එකක් දැකලා එයා ඒ ෂොප් එකේ හැංගිලා ඉන්නව රැ වෙනකම්ම. පස්සේ ඒ ඩම්මි එක උස්සගෙන ආච්චි ගෙදර අරගෙන යන ජෙෆ්රි මේකත් එක්ක ඉතින් අමුතුම දේවල් කරන්න පටන් ගන්නවා. ඔව් ඉතින් ඔයාලට තේරෙනවනේ. පස්සේ අපිව 1991 අවුරුද්දට එක්ක යනවා. ජෙෆ්රි දැන් ගොඩක්ම දරුණු සීරියල් කිලර් කෙනෙක් වෙලා. මූවිතේ එක මිනිහෙක්ව මරලා දාලා එයා කොන්රැක් කියලා පොඩි අවුරුදු 14ක වෙන කොල්ලෙක් එක්කන් ඉන්නේ. ඩොලර් 100ක් දෙන්නා මෙයත් එක ෆොටෝස් වගේක් ගහන්න ඉන්නේ කියලා. ඒ පොඩි කොල්ලට තියෙන ඩොලර් 100ක් කියපු නිසා මේ මොන්ස්ටර් එක යන්න කැමති වෙනවා. ඉතින් ෆොටෝස් ගන්න වෙනුවට ජෙෆ්රි මේ කොල්ලගේ ඩ්‍රින්ක් එකට මත්ද්‍රව්‍ය දාලා දීලා ඒක හොඳටම වැද්දට පස්සේ මූ කොන්රුග්ගේ ඔළුව ඩ්‍රිල් කරලා සිදුරක් හදන්නේ මේ පොඩි කොල්ලෝ සොම්බි කෙනෙක් කරන්න කියලා හිතාගෙන හම්මෝ බඩු වෙදිච්ච එක පොඩ්ඩක් කඩුනාට පස්සේ කොන්රුග්ට ඉතින් හොඳටම අමාරු. එයා නැගිටලා දුවන්න හැදුවත් අර දාලා දිබ්බේ මොනවා වුණත් ඒක නම් පට්ට ස්ට්‍රොං. කොල්ලට ඉතින් දුව ගන්නවත් බෑ. ජෙෆ්රිගේ නේබර්ස්ලා මේ ළමයව දැකලා පොලිසියට කෝල් කරනවා. පොලිසිය ඇවිත් මොකද වෙන්නේ කියලා ජෙෆ්රිගෙන් අහද්දි මූ කියනවා කොන්රුග් කියන්නේ උගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. ඔෆිසර්ස්ලා දෙන්නත් මේකදී විශ්වාස කරනවා. ග්ලෙන්ඩ පොලිසිය දෙන්නට තීරුම් කරන කොච්චර try කරත් එයාලා ඉතින් ඒක අහන පාටක් නන්නේ. පස්සේ ඉතින් ජෙෆ්රි මේ කොල්ලව එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා ආයෙම අපාර්ට්මන්ට් එකට එක්කන් යද්දි පොලිසියත් ඉතින් පස්සෙන් ආවත් එයාලට අපාර්ට්මන්ට් එක ඇතුළේ තිබ්බ ඩෙඩ් බොඩි එක නම් දකින්නේ. පොලිසිය කට්ටියත් ගියාට පස්සේ ජෙෆ්රි ඌ කර හිටපු වැඩේ පටන් ගන්නවා. ඉතින් මූ අර පොඩි කොල්ලෝ කෑලි වලට කපන්නේ පට්ටම සද්දේ සින්දුවකුත් දාගෙනමයි. ඔන්න ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ ඇත්තම ජීවිතේ හිටපු ග්ලෙන්ඩා පොලිසියට දීපු ඇත්තම ෆෝන් කෝල් එක. ඔව් මේ කතාව සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු එකක්. මේ වීඩියෝ එක ඉවරනාට පස්සේ ඔයා නිකමට YouTube එකේ ජෙෆ්රි ඩාම කියලා පොඩි සර්ච් එකක් දාලා බලන්නකෝ. හරි. ආයේ කතාව පැත්තට හැරුණොත් ඊළඟට අපිට පෙන්වන්නේ 1959 අවුරුද්දේ වෙන සීන් එකක්. ලයනලුයි ජොයිසුයි රණ්ඩු වෙන්නේ. ජොයිස්ට හරියට ජෙෆ්රි බඩේ ඉන්න කාලේ පවා බෙහෙට්ටියක් ගන්න බැරි වුණේ කියලා. ඔන්න පස්සේ අපි යනවා 1977ට. මේ සීන් එකේ ලයනල් ජෙෆ්රිට මාළු අල්ලන්න කියලා දෙනවා. එදාම අර ජොයිස් ලයනල් එක්ක කෑග ගහ රණ්ඩු වෙනවා. ඒකේ අප්සෙට් වෙලා ඉන්න ජෙෆ්රි කාමරයට ගිහිල්ලා උදේ අල්ලපු මාළුව කපලා බඩමස් කරපු විදිය මතක් කරගෙන ඌ වැඩ අල්ලන්න පටන් ගන්නවා. ඔව් ඉතින් දැන් ඔයාලටම තේරෙනවනේ මේ ජෙෆ්රිගේ මනස කොච්චර විකෘති වෙලාද කියලා. අපි ඊළඟට දකිනවා ජෙෆ් ස්කූල් ඇවිත් ස්කූල් එකේදීත් මූ අමුතු දේවල් තමයි කරන්නේ. එයා ස්කූල් එකේ ප්‍රැක්ටිකල් එකක් විදියට තිබ්බ මැරිච්ච ඌරෙක්ව කපද්දි මාර ආතල්ලකින් තමයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මූ ටීචර්ගෙන් අහනවා තව ඌරෙක්ව ගෙදර ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න අරන් යන්න බැරිද කියලා. ඔව් ඉතින් ස්කූල් එකේදීවත් ජෙෆ්රිට හරියම යාළුවෙක්වත් හිටලා නැහැ. මොකද මූ ඉතින් ටිකක් අමුතු ඩයල් එකක් නිසා. මේ අතර ඉතින් ලයනලුයි ජොයිසුයි ඩිවෝස් වෙන්න අස්සම් කරලා ජෙෆ්රිගේ මල්ලි වෙන ඩේවිඩ්ගේ අයිතිය ජොයිස් ගන්නවා. ජෙෆ්රි ගෙදරට එද්දි දකිනවා තාත්තරියක් කවුලින් ඉන්නේ කියලා. හැබැයි යාට ඒකට කරන්න කිසිම දෙයක් නැහැ. ඊළඟ දවසේ ජෙෆ් ගෙදර ඉන්නේ එයාගේ අම්මා ඔක්කොම පැක් කරගෙන ඩේවිඩ් එක්කම යන්න හදනවා කියලා ආරංචියක් ඇවිල්ලා ජෙෆ්රි එක නවත්තන්න හැදුවත් උගේ ඉතින් මේ අමුතු විකාර වැඩ නිසා ජොයිස්ට ලයනලුයි ජෙෆ්රි ඉතින් එපාම වෙලා ගිහිල්ලා ජෙෆ් ඉතින් මේකටත් අවුල් වෙනවා. හැබැයි මූ මේ දුක නැති කරගන්න වර්ක්අවුට් කරන්න පටන් ගන්නවා. මට නම් ඉතින් මූ කරන කිසිම දෙයක් පැහැදිලි කරගන්න බෑ. by the way ටික කාලයකට පස්සේ ලයනලුත් ඉතින් ජෙෆ් දාලා ගිහිල්ලා දැන් මූ විතරයි ගෙදර ඉන්නේ. මේ තනියම ඉන්න කාලේ තමයි ජෙෆ්රි බියර් බොන්න පුරුදු වෙලා තින්නේ. මූට කොච්චර පිස්සුද කිව්වොත් මූ බියර් බීලා ඉවර වෙලා තනියම කතා කරන්න පටන් ගන්නවා. නිකන් හරියට එයා කාත් එක්ක හරි බාර් එකකට ගිහිල්ලා බියර් බොනවා වගේ. ඊළඟ දවසේ ජෙෆ් මේන කොල්ලට ටැග් කරන්න හදනවා. මොකද මූ ඒ කොල්ලට පට්ට කැමති නිසා. හැබැයි එයාට ඉතින් ඒක කරගන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මූ ගෙදර ඇවිල්ලා ඒ කොල්ලත් එක්ක බියර් බොනවා වගේ කියලා හිතාගෙන තනියම කතා කර බියර් බොන්න පටන් ගන්නවා. anyway ජොයිස් ගෙනම් දැන් හැමදේම හොදින් වෙනවා වගේ. එයාට හොඳ ජොබ් එකකුත් හම්බ වෙලා මේ අතරේ ජෙෆ්රිගේ ක්ලාස් එකට ගිහිල්ලා ඒක ඇතුළතදී බියර් බොන්න පටන් ගන්නවා. මූට නම් ඉතින් ඇත්තටම පිස්සු. එයාගේ කැරියර් කවුන්සල් එක කතා කරන ජෙෆ් දන්නවා එයා ජීවිතේ ඉස්සරහට යන්න නැතේ කියලා. එයා ඉතින් ඒ ගැන දුක් වෙනවත් එක්ක හැබැයි මූ එහෙම දුකින් ඉන්නේ ටික දවසක් යනකම් විතරයි. එක දවසක් ජෙෆ්රි කාර් එකක යද්දි දකින්නවා ඒක කෝල් එක්ක මුගිනම ඉතින් ස්ටීවන්. ජෙෆ් යාව ගෙදරට එක්කගෙන ඇවිල්ලා ඌත් එක්ක සීන් එකට එන්න හදනවා. ස්ටීවන් ජෙෆ්රි පැත්තකට තල්ලු කරලා මෙතනින් කොහොම හරි යන්න හදද්දි මූ ස්ටීවන්ගේ ඔළුව පැලෙන්න එකක් දෙනවා. පස්සේ බෙල්ල හිර කරලා ආයම සීන් එකට යන්න හදද්දි තමයි ජෙෆ්රිට තේරෙන්නේ ඌ තව එකෙක් මැරුව නේද කියලා. මේ සිද්ධිය නිසා මූ ටික බය වෙලා ඒ වගේම තරහින් අඬනවත් එක්ක ජෙෆ් හොඳටම දන්නවා දැන් එයාට මේ බොඩි එක එන් කරන්න වෙනවා කියලා.
ඉතින් මූ පිහියක් අරගෙන බොඩිය කෑලි වලට කපලා ස්ටීවන්ගේ ඉතුරුණු ශරීර කොටස් ඔක්කොම ප්ලාස්ටික් බෑග් එකකට දාලා විසි කරන්න අරන් යන්න හදනවා. ජෙෆ්රි ඉතින් කොහොම යන අතරේ මාර සිද්ධියකට තමයි යාට මුහුණ දෙන්න වෙන්නේ. ඒ මොකක්ද දන්නවද? එයා ගිහපු කාර් එක පොලිසියෙන් නවත්තනවා. එහෙම ඉතින් නවත්තන්නේ මෙයා බීලා වාහනේ පැදුවයි කියලා මේ පොලිස් ඔෆිසර්ස්ලා ළඟ හැබැයි අර ප්ලාස්ටික් බෑග් එක දකින්නවත් එක්ක හැබැයි ඒක වැඩි සැක කරන්නේ නැහැ. මේ දෙන්න ඉතින් ජෙෆ්රිට යන්න දෙන්නේ. එයාගේ දෙමව්පියෝ ඩිවෝස් වුණා කියලා කියපු නිසා මෝ පිස්සෙක් වුණත් මාරම ලකී හැබැයි. පස්සේ ජෙෆ්රි හැම ටිකෙන් ටික ස්ටීවන්ගේ ශරීර කොටස් සයින් කරලා දානවා. අන්න එහෙම තමයි ජෙෆ්රි මිනි මාරණ එක පටන් ගත්තේ. ආයෙම අපිට පෙන්වන්නේ අනාගතේ ජෙෆ්රි ආමරපු සියලු දෙනා ගැන පොලිසියට කියන්න පටන් අරගෙන ජෙෆ් කියනවා එයා යාගේ හැඟීම් පාලනය කරගන්න පට්ටගේ මත් දුන්නේ කියලා. ඒ කොච්චරද කිව්වොත් පළවෙනි මර්ඩර් එකයි දෙවෙනි මර්ඩර් එකයි අතර අවුරුදු 9ක ગેප් එකක් තියෙනවලු. පස්සේ අපිට ආයෙම පෙන්නනවා ජෙෆ්රි කතාව 1997. දැන් ඉතින් මෝ තනියම ජීවත් වෙන පටන් අරගෙන මාස 3ක් ගත වෙලා. ලයනල් ඉතින් ඉඳලා ඔන්න අන්තිමටම ජෙෆ්රිව බලන්න එන්නේ. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන ෂෙරි එක්ක. එයාලට ඉතින් පේනවා ජෙෆ්රිගේ ජීවිතේ විකාරයක් වෙලයි කියලා. මේ වෙලාවේ ජෙෆ්රිට ඉතින් මාරම දුකයි. එයා කරපු මිනි මරුම ගැන කියන්න ගියත් ඒ වෙනුවට ඉතින් මෝ කියන්නේ ඌ ගේ කියලා. හරි ඉතින් ඌ ඇත්තටම එහෙම කියන්නේ හැබැයි වටින් ගොඩින් සීන් එකට එද්දි තාත්තට තේරෙනවා ඌ ඒක කියන්න තමයි එන්නේ කියලා. ඉතින් ලයනර් ඒ මාතෘකාව වෙනස් කරනවා. එයා කියනවා තාත්තා තීරණය කරලලු ජෙෆ්රිව ඔහායෝ වල තියෙන යුනිවර්සිටි එකට යවන්න. වැඩේ කියන්නේ ඉතින් එහෙදිත් මූ ක්ලාස් කට් කරලා පිස්සු කෙරෙන නිසා යුනිවර්සිටි එකනුත් ඉතින් මූව අස් කරවනවා. ඉතින් ලයනල්ට ඉතින් හොඳටම කේන්ති ගිහිල්ලා ඔන්න ඒ පාර ජෙෆ් ආමි එකට යවනවා. ඒ ගියාට පස්සේ නයි ඉතින් මූ අවුරුදු කිහිපයක් ඉතින් හොඳට ඉන්නවා. හැබැයි එහෙනුත් ජෙෆ්රි අස් කරන්නේ බොනෝ වැඩි කියලා. අන්න එහෙම තමයි එයා 1981 ආච්චි ළඟ ජීවත් වෙන්න ගියේ. ආච්චි තමයි දැන් ජෙෆ් ගැන පොඩ්ඩක් හරි හොයන්න බලන්න ඉන්නේ. නමුත් අර ජෙෆ්රි හොරකම් කරගෙන ආපු ඩම්මි එක දැක්කට පස්සේ නම් ආච්චිට ජෙෆ් ගැන එපාම වෙලා. ඒ නිසා ඒ ඩම්මි එක ආච්චිට විසි කරලා දානවා. මේ ගැන දැනගෙන ජෙෆ්රි කෑ ගහලා ආච්චිට හොඳටම බයිනවා. ඒක වෙලා ඉතින් ටික වෙලාවකට පස්සේ මූ ඉතින් ආයෙ ආච්චිගෙන් සමාව ගන්නවා. ආච්චිත් කියනවා එයාට යාළුවෝ ටිකක් හම්බුනොත් මේ හැමදේම ඉතින් ඔක්කොම හරියාවි කියලා. හැබැයි ජෙෆ් නම් ඊළඟ සීන් එකේ කන බැලෙන්න බීලා නගර මැද සොයන් වින්දනය කරන්න පටන් ගන්නවා. මේ නිසා මිනිස්සු මූව පොලිසියට අල්ලලා දෙනවා. මේ සිද්ධිය නිසා එයා කර හිටපු ජොබ් එකනොත් එයා එළියට ඇදලා දානවා. ඉතින් මූ ටික දවසක් කොහම අලුත් ජොබ් එකක් හොය යද්දි ඔන්න එක ජොබ් එකක් මෙයාට හම්බෙනවා. මේ ජොබ් එකත් ඉතින් මූටම කියාපු ජොබ් එක. ඒ ජොබ් එක ඇවිල්ලා ලේ දන් දෙන තැනක තමයි තියෙන්නේ. ජෙෆ්ට කරන් තියෙන දේ හරිම සිම්පල්. එයාට කරන්න තියෙන්නේ ලේ ඩොනේට් කරන අයගේ ලේ ගන්න එක විතරයි. හැබැයි අපි මේ කතා කරන්නේ ජෙෆ් ගැන. මූ අර ලේ පැකට් දෙක තුනක් හොරෙන් ගෙදර අරගෙන ඇවිත් බොන්න පටන් ගන්නවා. මට නැති මේ බොද කරන්න එනවා. බුදු අම්මෝ. පස්සේ අපිව 1987ට එක්ක යනවා. දැන් ඉතින් මේ ජෙෆ් ඉන්නේ ක්ලබ් එකක. එහෙදී යාට චාල්ස් කියලා කෙනෙක්ව හම්බෙනවා. මුන් දෙන්න ටික තුල හොඳට බොන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න කොහේ හරි ප්‍රයිවට් තැනකට ගිහිල්ලා වැඩේ කරගෙන කතා වෙනවා. පස්සේ ඉතින් එයාලා ගියාම ජෙෆ් නන්ද නිකන් සාමාන්‍ය විදිහට තමයි හැසිරෙන්නේ. ඔව් මේ ජෙෆ්රිනේ මූ ක්ලබ් එකේ ඉන්න ගේ කොල්ලොන්ව බාත් හවුස් වලට එක්කගෙන ගිහිල්ලා මත්ද්‍රව්‍ය දෙනවලු. මෙන්න මේ නිසා ටවුන් එකේ තියෙන හැම බාත් හවුස් වලින්ම වගේ ජෙෆ්රිව බෑන් කරලා දානවා. මේකට තරහ ගන්න ජෙෆ්රි තව ලොල් එක්ක ටිකක් හොඳ හොටෙල් එකකට එක්කගෙන ගිහිල්ලා එහෙදි මූ අනිත් එකාට මත්ද්‍රව්‍ය දෙන්න හැදුවත් වීදුරු දෙක මාරු වෙලා මත්ද්‍රව්‍ය තියෙන ෂොට් එක වදින්න ඉතින් ජෙෆ්රිටම තමයි. මූට දැන් ඉතින් හොඳටම වැදිලා. ඒ වුණත් ආයෙම මූ කොහොම හරි අනිත් ලොල්ලගේ වීදුරුවටත් මත්ද්‍රව්‍ය දාලා දෙනවා. පස්සේ මූ දෙන්නම සීන් එකට යනවා. ඉතින් අප්පු මේ සීන් එක බලලා මටත් නිකන් අප්පිරියයි වගේ. ඔන්න පස්සේ දවසේ හොඳ සීයෙන් නැගිටින ජෙෆ්රිට දකින්න පුළුවන් ඉන්නේ. ඌ කලින් දවසේ රෑ අරගෙන ආපු අර ලොල්ලව ඌම මරලා දාලා තියෙන හැටි කොහොම හරි මෝඩ පුළුවන් වෙනවා. බොඩි එක සූට් කේස් එකක දාලා හෝටල් එකෙන් ගෙදරට අරගෙන යන්න. ආච්චි පල්ලියට ගියාම ජෙෆ් බොඩි එක කෑලි වලට කපලා විසි කරලා දානවා. හැබැයි ඔක්කොම නෙමෙයි. මූ ඒ කොල්ලගේ ඔළුව විතරක් ආච්චි දීපු පෙට්ටියක දාලා තියාගන්නවා. දැන් ඉතින් ඔයාලට තේරෙනවනේ මේ ජෙෆ්රි කියන්නේ කවුද කියලා. ඔව් ඉතින් ටික කාලයක් ගත වෙලා යනවා. ජෙෆ්ට අලුත් ජොබ් එකකුත් හම්බ වෙලා. එයා මේ වතාවේ වැඩ කරන්නේ චොක්ලට් කම්පැනි එක. ඒ නිසා ජෙෆ්රි මිනි මරනවා නම් මරන්න ඉතින් අනිවාර්යයෙන්ම ඌම හිතලමයි no more mistakes. එයා ඩිටෙක්ටිව්ස් වලට කියනවා එයා කරපු දේ හරිම සිම්පල් කියලා. ක්ලබ් එකට යනවා. කොල්ලෙක් ගෙදර එක්කන් එනවා. මත්ද්‍රව්‍ය පොවනවා, මත් කරනවා, කපනවා, විස් කරලා දානවා. මූ ඉතින් මේක කියද්දි මාරම සංසුන්ව තමයි ඉන්නේ. ජෙෆ් ඊළඟට කියන්නේ එයා මරලා එක එක බොඩිස් එක්ක එක්ස්පෙරිමන්ට් කරපු විදිහ තම්බනවා, උණු කරනවා, ඇසිඩ් දාලා බකට් වල දිය කරනවා. තව අපිට අහුවොත් පිස්සු හදන දේවල් කරලමු. ආච්චි නිතරම වගේ පට්ටක දක්කනේ කියලා ජෙෆ්රිට කිව්වත් ආච්චිට මූ මේ මොකද්ද කරන්න කියලා නම් හොයාගන්න වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඉතින් හරියට ආච්චිටත් ඒ දේවල් දැනගන්න ඕනුන්නේ නෑ වගේ. ජෙෆ්ගේ තාත්තත් මොකද්ද මේ ගඳ කියලා බලන්න ආවත් මූ තාත්තවත් ඉතින් කොහොම හරි රවට්ටනවා. මේ
දවස්වල යා කෙමිස්ට්‍රි වල කේක් එක්ස්පෙරිමන්ට් එකක් කරගෙන යනවා කියලා. ඒකට පස්සේ ජෙෆ් ටික කාලයක් කොහොම ඉන්නවා. හැබැයි ලොකු කාලයක් නම් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද එයාට රොන් කියලා කොල්ලෙක් මුණ ගැහෙනවා. ජෙෆ් සාමාන්‍ය කොල්ලෙක් හම්බුනහම මොකද කරන්නේ? ඒකම ඉතින් රොන්ටත් කරනවා. ගෙදරට එකන් එනවා. මත්ද්‍රව්‍ය පොනවා. ඊටු ටික ඉතින් ඔයා දන්නවනේ. හැබැයි වාසනාවකට වගේ ජෙෆ් රොන්ට මත්ද්‍රව්‍ය දුන්නට පස්සේ ආච්චි එන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. එයා තීරණය කරනවා රොන් නැගිටිනකන් එයාත් එක්කම මේ රූම් එකේ ඉන්නවයි කියලා. ඉතින් ඊළඟ දවසේ උදේ ජෙෆ්ට හොඳට වැදිලා ඉන්න රොන්ව බස් එකකට දාලා යවන්න වෙන්නේ. ආච්චි බල කරපු නිසා පස්සේ රොන් හොඳ 100ට ඇවිල්ලා බලද්දි කොහෙද ඉන්නේ කියලා වදින් ඌ දන්නේ නැහැ. ඒකම එයාට ඉතින් සිහියක් නැති වෙනවා. එයා ආය හැරෙන්නේ හොස්පිටල් එකකින්. නර්ස්ලාම් කියන්නේ මත්ද්‍රව්‍ය වල පවර් එකට රොන් මැරෙන්න උනත් තිබ්බයි කියලා. පස්සේ ඉතින් මෙයා වුණ හැමදේම පොලිසියට කියනවා. එයාට ඕනලු පොලිසිය ගිහිල්ලා ජෙෆ් අත්තරංගුවට ගන්න. ඒ නිසා පොලිසිය ගිහින් ජෙෆ් ගෙන් අහනවා මොකද උනේ කියලා. වැඩේ කියන්නේ මේ ඉන්න පොලිස් කාර්යයත් ජෙෆ්ගේ පැත්තට තමයි කතා කරන්නේ. ජෙෆ් කියන්නේ මොකද්ද? මෝත් ඉතින් පිළිගන්නව ගුණා වගේ. ඇත්තටම ඉතින් මේ සීන් ටික වෙන කාලේ ඇමරිකාවේ ජාති භේද ගොඩක් තිබ්බා. අන්න ඒ නිසා තමයි කළු ජාතිකයෝ සුදු ජාතිකයට විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් පොලිසිය ඉතින් වැඩි ගණන් ගන්න. anyway ටික දවසකට පස්සේ රොන්ට පුළුවන් වෙනවා ජෙෆ්ගෙන් තව කොල්ලෙක් බේර ගන්න. පස්සේ ඉතින් ටික කාලයක් ජෙෆ් ඌ කරන දේ ඉතින් කරගෙන යනවා. හැබැයි ඒ අවුරුදු 13ක් වෙන පොඩි කොල්ලෙක් උගෙන් බේරිලා පැන ගන්නකම් විතරයි. මේවා තමයි නම් පොලිසිය ජෙෆ්ව අත්අඩංගුවට ගන්නවා. හැබැයි වැඩි දෙයක් නම් කරන්නේ මූට අවුරුද්දක් හිරේ ඉන්න විතරයි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ජෙෆ්රිට වැඩට යන්න මූට සතියට පැය 40කුත් හම්බ වෙනවා. අනේ වන්ද. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ. මූ මෙච්චර ලකීද? එයාලා ගෙදරදී ලයනල් කියනවා ජෙෆ් ඌටම කියලා ගයක් ගන්න ඕනේ කියලා හිරෙන් ආවට පස්සේ පවුල යාට නැති ඌ එපාම වෙලා. එයා හිරේට යන්න කලින් ලයනල් අහනවා ආච්චි දුන්නාර පෙට්ටිය කොහෙද කියලා. ඇත්තටම ඉතින් ඒක අයිති ලයනල්ටලු. ඒ නිසා එයාට මේ පෙට්ටිය ආය ඕන වෙලා. හැබැයි ප්‍රශ්නේ තමයි ජෙෆ් මරපු කොල්ලෙක්ගේ ඔළුව තාම මේ පෙට්ටිය ඇතුළේ නේද? ඔයාලට මතකයිනේ. මෙතන ඉතින් කොහොම හරි ජෙෆ්රිට තාත්තව රවට්ටලා පෙට්ටියේ තියෙන ඔළුව එළියට අරගෙන වෙන තැනක හංගන්න පුළුවන් වෙනවා. ජෙෆ්රි හිරේ ගිහිල්ලා නිදහස් වෙලා ආවට පස්සේ මූ කතාව මුලදීම පටන් ගද්දි පෙන්න අපාර්ට්මන්ට් එක අරගෙන දිගට මූ මරන්න පටන් ගන්න මිනිස්සුන්ව ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ මේ ටෝනි කියන ගේ ඒ වගේම ගොළු කොල්ලව. හැබැයි ටෝනි නම් මාර හතල් එකේ උගේ ලයිෆ් එක එන්ජොයි කරනවා. එයා ගිහිනි තමයි ඉතින් මොඩල් කෙනෙක් වෙන එක. එයා ඉතින් ඒ ගැන කතා කරන්නේ එයාගේ හොඳම යාළුවෝ දෙන්න වෙන රිකෝයි ෂෝන් එකයි. ටික කාලයකට පස්සේ අද්භූත විදියට ෂෝන් මැරණ එකෙන් ටෝනි තීරුම් ගන්නවා ජීවිතේ මාරම කෙටි නිසා අවස්ථාව වෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැtei කියලා. ඉතින් එයා ගෙදරින් යන්නේ එයාගේ හීනයක් වෙන මොඩල් කෙනෙක් වෙනවා කියලා හිතාගෙන. පස්සේ මෙයා මෙඩිසන් වලට ගියාම ටෝනි ජොබ් එකකුත් හොයාගෙන මොඩල් කෙනෙක් වෙන්න ෆොටෝස් එහෙමත් ගන්නවා. එයා වීකෙන්ඩ් එකේ ගෙදර ආවම දැනගන්නවා එයාගේ නංගි ප්‍රෙග්නන්ට් වෙලයි කියලා. ඒ වගේම ඒ හම්බෙන්න ඉන්න බබාට එයාලා නම දාලා තින්නෙත් ටෝනි කියලාමයි. කොල්ලගේ ජීවිතේ නම් ඉතින් හොඳටම ගෙවිගෙන යනවා. අවාසනාවකට මේ හැමදේම නැති වෙන්නේ මේ ජෙෆ්රිව ටෝනිට ක්ලබ් එකේදී හම්බුනාට පස්සේ. ජෙෆ් හැබැයි අපි හිතන්නේ නැති දෙයක් තමයි කරන්නේ. එයා ටෝනිට මඩ්ද්‍රව්‍ය නම් දෙන්නේ නැහැ. ඒනෝට මුන් දෙන්න කරේ නටපු එක. එයාලා දෙන්නේ තියා යන්න හදද්දි පේන විදියට ටෝනි ජෙෆ්රි එක්ක ආයෙම හම්බෙන්න කැමතිත් වගේ. ඉතින් ඔහොම ටික දවසක් යද්දී ජෙෆ්රි ටෝනි එකට කාලේ ගත කරන්න පටන් ගන්නවා. මේ අතරේ ජෙෆ් ටෝනි එක්ක එයාගේ අපාර්ට්මන්ට් එකට ඇවිත් ජෙෆ් නම් දැන් මාරම හොඳ කෙනෙක් කියලා. එයාගේ තාත්තට සතුටුයි. ඔව් කොච්චර ජෙෆ් ටෝනිව එක්කන් ආවත් එයා ටෝනිට මඩ්ද්‍රව්‍ය නම් දෙන්නේ නැති පාටයි. ඒනෝට මූ ටෝනිත් එක්ක වැඩල්ලන්න පටන් ගන්නවා. පස්සේ දවසේ ඉතින් උදේ ටෝනිට පරක් වෙලා හොඳටම එයා යන්න හදද්දී ජෙෆ්ට පොරොන්දු වෙන ලබන සතිය ආයෙම නෙවෙයි කියලා ජෙෆ් ඉතින් එයා විශ්වාස කරනවා. ටෝනි ඉතින් පිටත් වෙලා යනවා. ටික කාලයකට පස්සේ ඉතින් අපිට පෙන්නන්නේ ටෝනිගේ අම්මව බලද්දි ටෝනි අතුරුදහන් වෙලා. එයාගේ අම්මා මේ ගැන පොලිසියට කියනවා. පොලිසිය කෙනා ඒක නිකන් ගණන් ගන්න නැහැ වගේ. ඒ නිසා ඉතින් ටෝනිගේ අම්මා කළු ජාතිකයන්ගේ සංගමෙන් උදව් ඉල්ලනවා. ඒ වගේම එයා හැමෝගෙම එයාගේ පුතාට හොයන්නේ කියලා උදව් ඉල්ලනවා. වැඩේ කියන්නේ මේ ඉන්න පුතා එතනටත් ඇවිල්ලා ඉතින් බලාගෙන ඉන්නවා. ඔන්න පස්සේ අපිට දා ඇත්තට උනේ මොකද්ද කියලා පෙන්නනවා. ජෙෆ් එදා ටෝනිට යන්න දීලා නැහැ. මූ යාව මරලා දාලා. ටෝනිගේ අම්මා පුතා නැතිවෙච්ච දුකට අඬ අඬ ඉන්න අතරේ ජෙෆ්රි ටෝනිගේ මස් බදලා කන්න පටන් ගන්නවා. අම්මෝ මේ ෂෝ එක නම්. ඊළඟට අපිට වෙන්නන්නේ ග්ලෙන්ඩගේ පැත්තෙන් මොකද උනේ කියලා. ග්ලෙන්ඩ හැමතිස්සෙම දැනන හිටියා ජෙෆ් මොකක් හරි දරුණු දෙයක් කරනවා කියලා අපාර්ට්මන්ට් එකේ ඉඳන්. හැබැයි එයා පොලිසියට කොච්චර දේවල් කිව්වත් එයාලා ගණන් ගත්තේ නැහැ. දැන් ජෙෆ් අල්ලගෙන තියෙන නිසා ග්ලෙන්ඩට මාර තරහයි. වගේම පසුතැවිලිත් වෙනවා. පොලිසියව ගණන් ගත්තේ නැති නිසා. මේ අතරේ ඩිටෙක්ටිව් කෙනඩි මර්ෆි එකතු වෙලා ජෙෆ්රි මරපු හැම කෙනාගේම පවුල් වලට ගිහිල්ලා කියනවා වෙලා තියෙන දේ. ග්ලෙන්ඩ ජෙෆ් ගැන කියන්න ඉන්ටර්විව් එකකටත් යනවා මේ දේවල්. මෙහෙම වෙන අතරේ ග්ලෙන්ඩ වැඩ කරන කම්පැනි එකේ ක්ලයන්ට්ස්ලා එයා ඉතින් මේ කරන දේවල් වලට ඒ හැටි කැමැත්තෙන් නම් හිටියේ නෑ. අපිට ඊළඟට ජැක්සන් කියන මේ කෙනා පෙන්නනවා. එයා ඉතින් මේ යන්නේ මිල්වාකි වලට ඩාමගේ කේස් එක ගැන කතා කරන්න. ඔයාලා ඉතින් ජැක්සන් ගැන දන්නේ නැත්නම් පොඩ්ඩක් Google search එකක් දාන්න. එයා ඉතින් ඒ දවස්වල පට්ටම ලෙජෙන්ඩරි
චරිතයක්. ඉතින් ඇය මෙයා ඩාමගේ කේසයකට අත ගහලා තින්නේ. ඒකට හේතුව ඇවිල්ලා ඩාම මරපු ගොඩක් අය කළු ජාතිකයෝ. අනිත් එක තමයි ග්ලෙන්ඩත් කළු ජාතිකයෙක් නිසා එයා කොච්චර පොලිසියට ජෙෆ්රි ගැන කිව්වත් පොලිස්කාරයෝ දෙන්නත් ඇහුවේ නෑනේ. එයාලා ග්ලෙන්ඩ කිව්ව දේ ඇහුවනම් මේ මොන්ස්ටර් වල්ලගෙන ගොඩක් කල්. ඉතින් ජැක්සන් ග්ලෙන්ඩව හම්බ වෙන්න එනවා. එයාලා කතා වෙනවා පොලිසිය මේ ගැන උනන්දුවක් පෙන්නුවේ නැති නිසා මිනිස්සු නිකුරුනේ මරුණයි කියලා. එයා පස්සේ ජෙෆ් ගැන කියන පටන් ගන්නවා ජැක්සන්ට. අපි ඊළඟට දකිනවා ග්ලෙන්ඩා ජෙෆ්ගේ ඇපාර්ට්මන්ට් එකෙන් එන ගඳ ගැන ප්‍රශ්න හද්දී ඌ එක මගහරන හැටි ග්ලෙන්ඩා ඊළඟට ජැක්සන්ට එක කතාවක් කියන්න පටන් ගන්නවා. ඒක දවසක් එයාලගේ ඇපාර්ට්මන්ට් බිල්ඩින් එකේ හිටපු එක කළු ජාතිකයෙක් මිසින් වෙලා ඒ ගැන ඉතින් ග්ලෙන්ඩගේ සැකේ යන්නේ වෙන කාගේවත් පැත්තට නෙමෙයි ජෙෆ්රිගේ පැත්තටමයි. මොකද ඌ ඒ කොල්ලත් එක්ක ටික කාලෙක ඉඳන් කතා කරගෙන ඉන්නවයි කියලා අපේ ග්ලෙන්ඩ දැකලා තියෙනවලු. ඒ නිසා එයා ජෙෆ් එක තරහින් ඉන්නේ ඇපාර්ට්මන්ට් බිල්ඩින් එකේ අනිත් අයවත් එකතු කරගෙන මේ බිල්ඩින් එකේ අයිතිකාරයට ජෙෆ් මෙහෙන් එලවන්නේ කියලා කියනවා. ඒ අයිතිකාරයත් ජෙෆ්ට දවස් 30ක් දෙන ඔක්කොම අස් කරගෙන මෙහෙන් යන්නේ කියලා ග්ලෙන්ඩ ගෙනන් දැන් ඉතින් ඔළුව මාර සැහැල්ලුයි. ඔහොම ඉද්දි තමයි ජෙෆ් ග්ලෙන්ඩව බලන්න ඉන්නේ සැන්ඩ්විච් එකකුත් හදාගෙන. පස්සේ මෝ සමාව ගන්නවා වගේ කතා කරන්න පටන් ගන්නවා. ඇත්තටම ජෙෆ්ට ඕන වෙලා තිබ්බේ ග්ලෙන්ඩ කරපු කම්ප්ලේන් එක එයාටම කියලා අයින් කරව ගන්න. හැබැයි ජෙෆ් කොච්චර කිව්වත් ග්ලෙන්ඩ නම් ඉතින් ඒක කරනවා තියා හිතන්නේවත් නැහැ. ඉතින් මෝ ග්ලෙන්ඩ දිහා hina වෙලා බලලා මෙතන යන්න පටන් ගන්නවා. එදාම රෑ එයා දකිනවා ජෙෆ් කොල් එක ගෙදරට අංගෙනවා. ඒ වගේම එයාට ඇහෙනවා ඒ කොල්ල මරබියෙන් කෑ ගහන විදිහ. ග්ලෙන්ඩ ඉක්මනට මේ වෙලාවේ පොලිසියට කෝල් කරලා කියනවා. හැබැයි ඉතින් උන් ටික ගණන් ගන්නේ නැහැ. ඒ නිසා අමාරුවෙන් වුණත් ග්ලෙන්ඩට ඒ කොල්ල අර මොස්ටර් කපල කොටලා මරණ සද්දේ අහගෙන ඉතින් මේ ඇපාර්ට්මන්ට් එකට වෙලා ඉන්න වෙනවා. මේ ඔක්කොම ජැක්සන්ට කියන ග්ලෙන්ඩා හොඳට මඩන්න පටන් ගන්නවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ ලයනල්ව. එයා දැන් හොඳටම දන්නවා එයාගේ පුතා දරුණු දාමඝාතකයෙක් කියලා. ලයනල්ට මොකද්ද කරන්න ඕන කියලා දැන් හිතා ගන්නත් බැහැ. ඒ නිසා එයා ජෙෆ් හම්බෙලා කතා කරන්න පටන් ගන්නවා. නමුත් ජෙෆ් කරපු කිසිම දෙයකට එයා සම්බන්ධ නැහැ කියලා කියන හදද්දී දුක හිතෙන තාත්තා එතනින් යන්න යනවා. මේ අතරේ අපි දකිනවා ජොයිස්ගේ රිපෝටර්ස්ලා එක දිගට ප්‍රශ්න කරනවා ජෙෆ් ගැන. ඉතින් එයා හැමදාම කරනවා වගේ එයා ළම ගෑරලා ගිහිල්ලා මුකුත් නොවුන ගානට එයාගේ ජොබ් එක කරන්න පටන් ගන්නවා. එදාම ලයනල් ඉතින් ශරීරක කතා කරනවා. But you didn't know. තාත්තනම් ඉතින් හිතන්නේ අද ජෙෆ් මේ ඉන්න තත්ත්වයට පත් උනේ එයාලා ජෙෆ් පොඩි කාලේ එයාලගේ මතින් වුණ වැරදි නිසා කියලා. ෂෙරි නම් කියනවා ඒක ලයනල් ගැරද්දක් නෙමෙයි. ඒක ඉතින් ඇත්තනම් ජෙෆ්ගේ මල්ල වෙන ඩේවිඩුත් මේ වෙලාව වෙනකොට සයිකෝ කියලා කෙනෙක් වෙන්න ඕනලු. හැබැයි එයා එහෙම නෑ. එයා සාමාන්‍ය කොල්ලෙක්. ඒක නිසා මේ වැරද්දට බනින්න ඕන ජෙෆ්ටම විතරයිලු. ඊළඟ දවසේ ලයනල් එයාගේ අම්මා එහෙම නැත්තම් ජෙෆ්රිගේ ආච්චි හම්බෙන ගෙදරට යනවා. පොලිසිය ඇවිල්ලා ගෙදර වටලලා එවිඩන්ස් හොයන්න පටන් ගන්නවා. රිපෝටර්ස්ලා ඉතින් වැහි වැහැලා. මේ අතරේ ජැක්සන් පබ්ලික් එකට පවර්ෆුල් ස්පීච් එකක් දෙනවා. එතන ජෙෆ්රි මරපු අයගේ පවුල් වල කට්ටියක් ඉන්නවා. ඒ නිසා පොලිසිය චීෆ්ට කොන්රැක්ව ආයේ ජෙෆ්ගේ අතට බාර දීපු ඔෆිසර්ස්ලා දෙන්නව එයාලගේ ජොබ් වලින් අස් කරන්න එනවා. එනිවේ මාධ්‍යමේ ජෙෆ්රි කරපු දෙයට මරණ දඬුවම දෙන්න කියලා කතා වෙද්දී ලයනල් එයාගේ ලෝයර් එක්ක ජෙෆ්රිව හම්බ වෙන්න යන්නේ කෝට් එකේදී. ජෙෆ්රිට මානසික ලෙඩක් තියෙනවායි කියලා ඌව මරණ දඬුවමෙන් බේරගන්න මොකක් වුණත් කෝට් එකේදී නියෝග වෙනවා. ජෙෆ් මිනිමරුන් 15 කරලා තියෙන නිසා ජීවිතාන්තය දක්වාම හිරේ දාන්නේ කියලා. ඒකෙන් පස්සේ ලයනලොයි ජොයිසොයි මා හයියෙන් පබ්ලික් එකට මැහෙන්නම රණ්ඩු වෙනවා. කවුද මේකට වග කියන්න ඕනේ කියලා. ඉතින් පස්සේ ජොයිස් ජෙෆ් මරුපු කෙනෙක්ගේ ෆැමිලි එකක් හම්බෙන්න යන්නේ. එයාලට ජෙෆ්ගේ පැත්තට කතා කරන්න පුළුවන්ද කියලා අහන්න. ඔව් ඉතින් කොහොමද මේකට බැරි කියලා කියන ඒ අය ජොයිස්ට ඉතින් හොඳටම බයිනවා. ඊළඟ නඩු විභාගෙදී මැරුණ අයගේ ෆැමිලි වලින් ඇවිල්ලා කතා කරනවා. ජෙෆ් එයාලගෙන් උදුරගත්තේ මොනවද කියලා. මෝණන් ඉතින් මොන්ස්ටර් කෙනෙක්. අන්තිමට කතා කරන කෙනාට ඉතින් හොඳටම තරහා ගිහිල්ලා ජෙෆ්රිට ගහන්නත් යනවා. දැන් ඉතින් ඇවිල්ලා තියෙන ජෙෆ්රිගේ වතාව මොනවා හරි කියන්න. ඌ ඉතින් නැගිටලා එයා කරපු දේවල් වලට සමාව ගන්නවා. මූ ඉතින් වෙන මොනවා කියලා කරන්නද? ජෙෆ් කතා කරලා ඉුණාට පස්සේ ලයනල්ට තීරණය එයාගේ පුතා මේ කරපු දේවල් වලට මොකක්ම හරි දඬුවමක් ලැබෙන්න ඕනේ කියලා. ඉතින් එයා ජෙෆ්ව බදාගන්නේ ඌ හිරගෙදරට අරගෙන යන්න කලින් ලයනල් පසුතැවිලි වෙනවා. එයා හිතන්නේ මේ හැම දෙයකටම වග කියන්න ඕනේ එයයි කියලා. ඔන්න එතකොටම පොලිසිය ඇවිල්ලා මේ මොන්ස්ටර්වත් ඒකගෙන යනවා. මේ අතර ඉතින් ජොයිස් එයාගේ පැත්තනොත් තීරුම් අරගෙන ගුඩ් බයි ලෙටර් එකක් ලියලා සිවදී හානි කරගන්න යනවා. හැබැයි ඉතින් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ ගැන ෂෙරීට ආරංචි වෙලා එයා ඒක ලයනල්ට කිව්වත් එයා නම් කියන්නේ ඒක ගණන් ගන්න එපයි කියලා. පස්සේ තාත්තා පොතක් ලියන්න පටන් ගන්නවා මේ වෙච්ච හැමදේම එයාගේ පර්ස්පෙක්ටිව් එකෙන්. මතකද අර ජොබ් එක නැතුණු ඔෆිසර්ස්ලා දෙන්න. උන් දෙන්නට ඉතින් ආයෙම ජොබ් එක හම්බ වෙනවා. ජැක්සන් මේ ගැන කතා කරන්න හිතුවා. එයා දන්නවා ඒක කරාට කිසිම වැඩක් නැති කියලා. ඊළඟ සීන් එකේ අපිට ජෙෆ්රි පෙන්නන්නේ ඌට අයිති තැනට ගිහිල්ලා හිර ගෙදර. අන්ෆෝචුනේට්ලි ලෝකේ හරි අමුතු මිනිස්සු ඉන්නේ. සමහරුන් ජෙෆ්රිගේ ෆෑන්ස්ලා වෙලා. මට නම් හිතා ගන්නවත් බෑ. මොගේ ෆෑන්ස්ලා මූට සල්ලි ලියුමු යවන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා මේ
පුතාට වෙනද තිබෙන්නේ නැති කොන්ෆිඩන්ස් එකක් එනවා. මේ අතරේ ග්ලෙන්ඩ් ආයම යාලා හිටපු අපාර්ට්මන්ට් එකට යනවා. හැබැයි එයාගේ දුවල දෙන්න නම් ඒකට කැමති නැහැ. ආයම අපිට ජෙෆ් පෙන්නුවාම ඌට හම්බෙච්ච සල්ලි වලින් ගාඩ් කෙනෙක්ට කියලා මියුසික් ප්ලේ එකක් ගෙන්න ගන්නවා. හැබැයි ඒක තව ගාඩ් කෙනෙක් කියලා නවත්තනවා. බට් ජෙෆ්රිගේ ෆෑන්ස්ලා ඌටම විතරක් නෙමෙයි මේ ලෙටර්ස් යවන්නේ. සමහර අය ජෙෆ්ගේ කොමික් බුක් වගේ හදලා ඒව ටෝනිගේ අම්මටත් යවනවා. එයාගෙන් අස්තනක් ගන්න පුළුවන්ද කියලා අහලා can you believe that? මේ මිනිසුන්ට මොනව වෙලාද මන්ද? ඉතින් ටෝනිගේ අම්මා එයාගේ ලෝයර්ස්ලා කතා කරලා ඒ කොමික් බුක් එක ලියපු කෙනාට නඩු පවරන්න හිතනවා. හැබැයි ලෝයර්ට ඊට වඩා හොඳ අයිඩියා එකක් තියෙනවා. ඔයාලට මතකනේ ලයනල් ජෙෆ් ගැන පොඩි පොතක් ලිව්වා. ඒ නිසා මෙයාලා හිතන්නේ ලයනල්ට නඩු පවරුවොත් ඒ පොතේ ප්‍රොෆිට් ඔක්කොම යාලා ගතට ගන්න පුළුවන් කියලා. පට්ටම. ඒ විතරක් නෙමෙයි. මෙයාලා ජෙෆ්ගේ ෆෑන්ස්ලා යවපු සල්ලි ගන්න තමයි ප්ලෑන් කරන්නේ. නමුත් ජෙෆ් මරපු අයගේ පවුල් වලට සල්ලි දුන්නත් ජෙෆ් යාලගෙන් උදටුගත්තු දේ සල්ලි වලට නම් ගන්න බෑ. මේ අතරේ අපි දකිනවා ග්ලෙන්ඩට අවෝඩ් එකකුත් හම්බ වෙනවා. ජෙෆ්රි ඩාම ගැන පොලිසියට සැරින් සැරේ රිපෝට් කරපු නිසා. නමුත් අර කොන්රැක්ව ජෙෆ්ගේ අතනම බාර දීපු පොලිස් ඔෆිසර්ස්ලා දෙන්න වසරේ හොඳ පොලිස් ඔෆිසර්ස්ලා දෙන්න විදියට නම් වෙනවා. අම්මේ අනේ මන්ද මේ පොලිසියත් මොනවා වුණත් තාම ග්ලෙන්ඩට ජෙෆ් කරපු දේවල් මතක් වෙනවා. එයාට විතරක් නෙමෙයි බිල්ඩින් එකේ හැමෝටම මේ වගේ. ඒ නිසා මේ හැමෝම ඉතින් එදා රෑ නිදාගන්නේ හෝල්වේ එකේ. එදාට පහුවෙනිදා ග්ලෙන්ඩ කොන්රැක්ගේ ෆියුනරල් එකට යනවා. එයා කොන්රැක්ගේ තාත්තට සමා වෙන්න කියනවා. හැබැයි එයාගේ තාත්තා දන්නවා ග්ලෙන්ඩ එයාට කරන්න පුළුවන් හැමදේම කරයි කියලා කොන්රැක්ව බේරගන්න. ඇත්තටම ඉතින් එයා එහෙම කරා නේද? පස්සේ ග්ලෙන්ඩ එයාගේ දුවත් එක්ක ගෙදර එද්දි දකිනවා කොල්ලෝ වගේ බිල්ඩින් එක ඉස්සරහා ෆොටෝස් ගන්නවා කියලා. මේකට තරහ යන ග්ලෙන්ඩගේ දුව මුන්ගේ කැමරේ කාර්ගෙන කඩලා දානවා. ඒ සීන් එකෙන් පස්සේ ග්ලෙන්ඩයි එයාගේ දුව වෙන සැන්ඩ්‍රයි ජෙෆ්ගේ ඉන්ටර්විව් එකක් බලනවා. එයාලටදී එපාම වෙලා. හැබැයි සීන් එක නරක අතර හැරෙන්නේ අර කැමරේ එක කඩපු කොල්ලා පොලිසියට කතා කරලා එයාලා ඉක්මනට ඇවිල්ලා සැන්ඩ්‍රව ඇරෙස්ට් කරනවා. පොලිසියත් ඉතින් සුදු ජාතිකයන්ට අදිනවා. ඔයාලටම තේරෙනවනේ. මාස කිහිපයකට පස්සේ ග්ලෙන්ඩයි අනිත් අය මේ බලාගෙන ඉන්නේ. එයාලගේ අපාර්ට්මන්ට් බිල්ඩින් එක කඩලා එතන පාකයක් හදන දිහා බිල්ඩින් එකේ අන්තිම මොහොත උනත් ජෙෆ්ගේ අපාර්ට්මන්ට් එකේ ග්ලෙන්ඩට පේන්න ගන්නේ ජෙෆ්රිව. ඒ තරමටම ඒ බය හිතන කාලේ තාම ග්ලෙන්ඩගේ හිතේ රැඳිලා තියෙනවා. ඒ අතරේ තව හිටකාරයෙක් ජෙෆ්රිව මරන්න හැදුවත් මෝනන් ඉතින් මේ පාරත් බේරනවා. ඒ විතරක් නෙමෙයි ජෙෆ්ට තවත් ෆෑන් මේල්ස් හම්බ වෙනවා. ඇත්තට මේ මිනිසුන්ට අනේ මන්ද. ඊළඟ සීන් එකේ ජෙෆ් තව හිරකාරයෙක් වුණ ස්කාවර්ඩ් කියලා කෙනෙක්ට ප්‍රෑන්ක් එකකුත් කරනවා. ස්කාවර්ඩ් නම් ඉතින් ජෙෆ්ගේ මේ විකාර වැඩ ඇති වෙලා. එයා මූ ඇත්තටම මොකක් කරලාද මේ හිරේට අවිලා තින්නේ කියලා හොයලා බලනවා. ස්කාවත් ඉතින් ෂොක් වෙලා යනවා රිසල්ට් එක දැක්කහම. මේ අතරේ ජෙෆ් හිරේ ඉන්න පූජකයට කතා කරන්න හිතනවා. එයා පූජකගෙන් අහනවා දෙවියෝ එයා මේ කරපු දේවල් වලට සමාව දෙයිද කියලා. පූජකයාත් ඉතින් ඔව් කියනවා. හැබැයි මට නම් තේරෙන හැටියට මූ මේ කරපු දේවල් වලට සමාව දෙන්න නම් නෙමෙයි වටින්නේ. ආයම ග්ලෙන්ඩ් අපිට පෙන්නුවාම එයාගේ පල්ලියේ ෆාදර් කතා කරන්න පටන් ගන්නවා. ග්ලෙන්ඩට ජෙෆ් ගැන ඉතින් කලකිරිලා. ඒ වගේම තරහින් එක්ක එයාට ඕන ජෙෆ් දුක් විඳිනවා බලන්නලු. හැබැයි එයා දන්නවා වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැtei කියලා. ෆාදර් කියනවා නිතරම දෙවියන්ට යාඥා කරන්න පල්ලියටත් ඉන්නේ කියලා. ඒ වගේම කියනවා කාලය හැමදේම විසදාවි කියලා. ඔන්න පස්සේ ලයනල් ජෙෆ් හම්බෙන්න ඇවිල්ලා මූ අහනවා එයා පවුසේ දොත් ලයනල් එයාට සමාව දෙනවද කියලා. තාත්තා ඉතින් ඔව් කියනවා. ඔන්න ඊළඟ සීන් එකේ මූ බෞතිස්ම වෙනවා ජෙෆ්ට. දැන් වැඩ කරන වෙලාවෙ ඇවිල්ලා එයා ඉතින් ඒකට එක්කගෙන යනවා. මූට දැන් යාළුවෙකුත් ඉන්නවා ජෙසි කියලා. ඔහුත් ඉතින් මිනිමරුයි. ඔන්න එතකොටම තමයි ගාඩ්ස්ලා ස්කවර්වත් වර්ක් ඩියුටි වලට මෙතෙන්ට එවන්නේ. එයාලා එහෙම එක්කගෙන ඇවිල්ලා මෙයාලා තින් දොර වහලා යන්න යනවා. ජෙෆ් දිහා බලමින් ස්කවර් කියනවා ජෙෆ්රි මොන දේ කරත් ඌට දෙවියෝ සමාව නම් දෙන්න දෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මේ ස්කවර් කියනවා දෙවියෝ යාව මෙහෙට එව්වේ ජෙෆ්ගේ කතාව විවරයක් කරන්න කියලා. ඉතින් ඒකම තමයි ඊළඟට එයා කරන්නේ ජෙෆ්ට යකට පොල්ලකින් ගහලා මරලා දානවා. මෙන්න මෙතනින් ඉතින් ජෙෆ්රි ඩාම කියන සීරියල් කිලර්ගේ කතාව විවරයක් වෙනවා. හම්මෝ ඇතියන්තා ලේට ලයනල්ට සිද්ධ වෙච්ච දේ ආරංචි වෙලා එයා එනවා හිරගෙදෙට්ට. දැන් නැවති තාත්තට තීරණ ඇති ජෙෆ් මරුවෝ එයාගේ පවුල් වල කට්ටියට කොහොමද දැනුනේ කියලා නේද? anyway ජොයිස්ට නම් ඕනලා තින්නේ ජෙෆ්ගේ මොළේ ස්ටඩි කරන්න. මොකද ලෝකෙට සීරියල් කිලර්ස්ලා ගැන දැනගන්න පුළුවන් නිසා. ලයනල් නම් ඉතින් ඒකට විරුද්ධ වෙනවා. එයාලා ඒක කෝට් එකට අරගෙන යනවා. එහෙදි ලයනල් නම් කියන්නේ මොන පරීක්ෂණය කරත් එයාලා කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැලු. ඇයි ජෙෆ් ඒ වගේ මිනිස්සුන්ගේ මරුවේ කියලා. හම්මෝ මේ අතරේ ග්ලෙන්ඩ කියනවා මරුණ අය වෙනුවෙන් ජෙෆ්ගේ ඕල්ඩ් අපාර්ට්මන්ට් එක තිබ්බ තැන අනුස්මරණයක් හැදුවනම් හරි කියලා. හැබැයි කතාව ඉවර වෙනවත් එක්කම අපි දැනගන්නවා එහෙම එකක් ඉතින් කවදාවත් හැදුනෙත් නැtei කියලා. අවසානයේදී අපි දන්නවා ජෙෆ්රි ඩාම මෙච්චර මිනිවරුම් කරලා ඌ බේරුනේ ඌගේ ලක් එක නිසා. ඒ වගේම ඌ ස්මාර්ට් නිසා. ඒ වගේම ඒ කාලේ පොලිසිය වැඩ කරව විදිය කොරප්ට් and evil නිසා. ඉතින් අපි එකට මොනව කියලා කරන්නද? හම්මෝ ඒක නම් රීකැප් කරනවා තියා බලන්නවා ටිකක් අමාරු ටීවී ෂෝ එකක්. ඇත්තම කිව්වොත් මට මේක බලද්දිත් එපා වුණා. මොකද ඒ ටීවී ෂෝ එකක්ම විතරක් නෙමෙයි මේකෙදි සිද්ධ වෙච්ච හැමදේම ඇත්තම සිදුවීම්. හරි අපි තව සුපිරි රීකැප් එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම good bye.